ධර්මදූත සේවාවේ ආරම්භය ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන ඉල් පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. බුද්ධත්වයෙන් පසු එළඹුණු පළමු ඉල් පුර 15වක පොහොය දිනය වන විට රහතන් වහන්සේලා ප්‍රමාණය 69ක් වූ අතර බුදුරජාණන් වහන්සේත් ඇතුළුව බුද්ධ ශාසනය රහතන් වහන්සේලා 61 නමකින් සමන්විත වුණා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම රහතන් වහන්සේලා 69 සියලු ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරිනු ලැබුවේ ඉල් පුර 15වක පොහොය දිනයකයි. මෙම ප්‍රථම ධර්මදූත පිරිස අතරට ශාසනයේ පැවිදි වී රහත් බව ලබාගත් කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම සහ අස්සජී යන පස්වග තවුසන් යසකුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් 54 දෙනා ඇතුළත් වනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදූත පිරිස පිටත්ව යාමට පෙර උපදෙස් දෙමින් දෙදෙනෙකු එකම මාර්ගයක නොයා බොහෝ පිරිසකට උපකාර කළ හැකි වන පරිදි විවිධ දිශාවන්ට ගමන් කිරීම සුදුසු බව වදාළසේක. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කරනවස් උරුවෙල් දනව්ව බලා වැඩම කළේත් ඉල් පුර 15වක පොහොය දිනයකයි. එහිදී උන්වහන්සේ විසින් ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළ අතර ජටිල සහෝදරයින් සිය උඩඟුකම සහ අහංකාරය අතහැර ශාසනයේ පැවිදි වී රහත් භාවය ලබාගත් බව සඳහන් වනවා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දකුණත් සව්වෝ සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ට දහම් දේශනා කර මාර්ගඵල ලබා දී සිය උපන් ගම්බිමේදී පිරිනිවන් පෑවේත් ඉල් පුර 15වක පොහොය දිනයකයි. මෛත්‍රී බෝධිසත්වයන් මතු බුදු බව ලැබීම සඳහා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම සිදු වුණේත් ඉල් පුර 15වක පොහොය දිනයකයි. පසුවස් එළඹ සිටි භික්ෂූන් වහන්සේලා විසින් පවාරණ විනය කර්මය සිදු කළ යුතු අවසන් දිනය ඉල් පුර 15වක පොහොය දිනය වන අතර පසුගිය වප්පුර 15වක පොහොය දිනයෙන් ආරම්භ වූ චීවර මාසය තුල පවත්වන කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසාන දිනය වන්නේත් ඉල් පුර 15වක පොහොය දිනයයි. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයන් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් ඉල් පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.